සුබ දවසක් සියලු දෙනාටම අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපගේ ජීවිතවල කාලයෙන් කාලයට ග්‍රහ පීඨින් වෙනස් වෙනවා. ග්‍රහ අපල පැමිණෙනවා. මේවා අවුරුදු ගාණක් වුණත් තියෙන්න පුළුවන්. මේ නිසා කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන්නේ නැහැ. කිසිම දියුණුවක් නැහැ. අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු සාර්ථක වෙන්නේ නැහැ. විවාහ වීමේ ප්‍රමාද වෙනවා. විවාහ ජීවිතේ දෙදරා යනවා. මේ වගේ බොහෝ කඩාවැටීම් ජීවිතයේ සිදු වෙනවා. මේ ග්‍රහාපල වලට කරන්න පුළුවන් දෙයක් තියෙයිද? ඔව්, කරන්න දෙයක් තියෙයි. මේ වත්විලෙත් සිදු කරලා බාධාවකින් තොර ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. රවිගේ අපල සඳහා රතු පැහැතිරේදී රත් හඳුන් තිරුඟු පිටි වලින් සෑදූ ආහාර, පරිප්පු, සීනි, හකුරු හා තඹ භාජන වැනි දේ දන් දෙන්න. ශිව දෙවියන්ට පුද පූජා පවත්වන්න. ගුරුගේ අපල සඳහා බෝ වෘක්ෂයට ආවතේල් කරන්න. ශිව හා ගණ දෙවියන්ට පුද පූජා පවත්වන්න. කේතුගේ අපල සඳහා තල තෙල් හා තල වලින් සෑදූ ආහාර, ලෝහ භාණ්ඩ දන් දෙන්න. විෂ්ණු හා ගණ දෙවියන්ට පුද පූජා පවත්වන්න. සිකුරුගේ අපල සඳහා විසිතුරු රෙදි, සුදු සහල් සහ සුදු සහල් වලින් සෑදූ ආහාර, ගිතෙල්, මීකිරි වලින් සෑදූ ආහාර ආදිය දන් දෙන්න. පත්තිනි මෑණියන්ට පුද පූජා පවත්වන්න. සඳුගේ අපල සඳහා උපාසක උපාසිකාවන්ට සීල් රැදි පූජා කරන්න. සුමන සමන් දෙවියන්ට පුද පූජා පවත්වන්න. රාහුගේ අපල සඳහා වැටකියා මල් ශිව දෙවියන්ට, කාලි මෑණියන්ට පූජා කරන්න. කඳ පිරිත කියන්න. බුදගේ අපල සඳහා දුප්පත් දරුවන්ට, ළමා නිවාසවල දරුවන්ට උපකාර කරන්න. විෂ්ණු කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන්න. කුජගේ අපල සඳහා දිනපතා අන්තරාය නිවාරණ පිරිත කියන්න. කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන්න. ශනිගේ අපල සඳහා සිගන්නන්ට කෑම හා වෙනත් අවශ්‍ය දේවල් දන් දෙන්න. විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන්න.